සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා Job Minder YouTube channel එකට. ඉතින් ඔයාලත් මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලි අනුපාතික පිළිබඳව හොය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙච්චර කාලයක් සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් කරලා ඊටමත් අඩු පොලියක් ලබාගෙන තිනවා නම් ඒ අයට ඔන්න හොඳම අවස්ථාවක් ලැබිලා තිනවා. ලංකාවේ ප්‍රධානම පෙළේ රජයේ බැංකුවක් වන ලංකා බැංකුව මගින් ඔයාලට වැඩි පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් සුපිරිම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් හඳුන්වා දීලා තිනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කෙටි කාලීනව ඔයාලට වැඩි පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම විස්තර මේ වීඩියෝ එකේදී A to Z පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම අනිවාර්යයෙන් වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැනටමත් අපිව subscribe කරලා තාමත් එකතු වෙලා subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ලංකා බැංකුව මගින් දින 100 150 200 300 400 සහ 600ක් සඳහා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක හඳුන්වා දීලා තිනවා. ඒ වගේම මිනිමම් ඩිපොසිට් amount එක විදියට ලක්ෂ 5ක මුදලක් තමයි සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට ෆීචර්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන link එක මම description එකේ දාලා තිනවා. ඔයාලටම ඇවිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී කෙටි කාලීනව මාකට් එකේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට වඩා වැඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් ඔයාලට කෙටි කාලීනව ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඩිපොසිට් amount එකෙන් 90ක මුදල් ලෝන් එකක් විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාගේ ඩිපොසිට් amount එකට ගැරන්ටර් කෙනෙක්, ඒ කියන්නේ ඊළඟ බාරකාරීත්වය නම් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් contact numbers දෙකක් තියෙනවා. ඉතින් මේ contact numbers වල කතා කරලා මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මීට අමතරව ළඟම තියෙන BOC branch එකට ගිහිල්ලා ඔයාලට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක තියෙනවා. දින 100 150 200 300 400 සහ 600ට අදාළව වාර්ෂික පොලිය අනුපාතිකය කොච්චර මුදලක් ගෙවනවද කියලා. ඉතින් දින 100ක් සඳහා 108ක පොලිය අනුපාතිකයක්, දින 150 සඳහා 8.25යි, දින 200ක් සඳහා 8.5ක පොලිය අනුපාතිකයක්, දින 300 සඳහා 9.5ක පොලිය අනුපාතිකයක්, දින 400 සඳහා 10යි, දින 600 සඳහා 10.5ක වාර්ෂික පොලිය අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ සියලුම දේවල් වලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට මේ සම්බන්ධයෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 18ට වඩා වැඩි ඕනම පුද්ගලයෙක්ට. ඒ වගේම ඉන්ස්ටිටියුෂන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 18ට වඩා වැඩි. ඒ වගේම ලංකාවෙන් පිටත ඉන්න පුද්ගලයෙක්ට උනත් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි, ඊට පස්සේ මම ඔයාලට උදාහරණයක් අරගෙන කැල්කියුලේට් කරලා පෙන්නන්නම් අපිට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු. කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා ලක්ෂ 10ක මුදලක් දින 100ක් සඳහා ඉන්වෙස්ට් කරන්න. ඉතින් ලක්ෂ 10ක් මේ විදිහට ඇඩ් කරගන්නවා. මෙතනදී අපිට හම්බෙන්නේ දින 100ක් සඳහා 108ක වාර්ෂික පොලිය අනුපාතිකයක්. ඉතින් ලක්ෂ 10 100ෙන් බෙදලා 8ෙන් වැඩි කරනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දිනකට ලැබෙන පොලිය හොයාගන්න ඕනේ. දිනකට ලැබෙන පොලිය. මොකද දින 100ක් අපි කැල්කියුලේට් කරන්න යන නිසා මුලින්ම දිනකට හොයාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ 80000ක මුදල 365න් බෙදනවා. ඔයාලට පේනවා ඇති දිනකට 219යි 17ක ප්‍රමාණයක් අපිට පොලිය විදියට හම්බ වෙනවා. ඉතින් අපි මෙතනදී බලන්නේ දිනකට නෙමෙයි දින 100ක් සඳහා. ඒක නිසා මේ මුදල 100න් වැඩි කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කවුරු හරි පුද්ගලයෙක් ලක්ෂ 10ක මුදලක් ඩිපොසිට් කරොත් දින 100ක් අවසානයේදී පොලිය විදියට රුපියල් 21917යි 780ක ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ওই විදිහට ඔයාලටත් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. හරිම ලේසි මේ විදිහට කැල්කියුලේට් කරොත් එimhe ඔයාලටම හදා ගන්න පුළුවන් කොච්චර මුදලක් කොච්චර පොලියක් අපිට ලැබෙනවද කියලා. ඉතින් අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා ලක්ෂ 10ක මුදලක් දින 600ක් සඳහා ඉන්වෙස්ට් කරන්න. මුලින්ම මම ඇඩ් කරගන්නවා ලක්ෂ 10ක මුදල. ඊට පස්සේ බෙදනවා 100න් වැඩි කරනවා 10.5න්. අපේ දින 600 සඳහා 10.5ක වාර්ෂික පොලිය අනුපාතිකයක් ලැබෙනවා. ඒක නිසා 10.5න් වැඩි කරනවා. ඊට පස්සේ වඩ පේනවා ඇති 1,50,000ක මුදලක් මෙතන එනවා. ඉතින් අපි බලන්න ඕනේ කලින් වගේම දිනකට පොලිය කීයද කියලා. ඉතින් මේක බෙදනවා 365යි.
ඔයාලට පේනවා ඇති 287.67ක ප්‍රමාණයක් තමයි දිනකට පොලිය ලෙස ලැබෙන්නේ. නමුත් අපි මෙතනදී කැල්කියුලේට් කරන්නේ දිනකට නෙමෙයි දින 600ක් සඳහා. ඒක නිසා මෙතන මම 600න් ගුණ කරනවා. ඔයාලට පේනවා ඇති 1,70,602ක ප්‍රමාණයක් අපිට පොලිය ලෙස ලැබෙනවා. ඉතින් කවුරු හරි පුද්ගලයෙක් ලක්ෂ 10ක මුදලක් ඩිපොසිට් එකක් කරොත්, ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් එහෙම එයාට දින 600ක් අවසානයේදී මුළු මුදල විදියට 11,72,602ක ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් මෙතනින් 1,72,602ක ප්‍රමාණය පොලිය ලෙස ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලා මෙච්චර කාලයක් සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකක් කරා නම් කෙටි කාලීනව ඊට වඩා වැඩි පොලිය අනුපාතිකයක් මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒවට ඉක්මනින්ම රෙස්පොන්ස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම වෙනත් ෆික්ස් ඩිපොසිට් රේට් සම්බන්ධයෙන් ඒ වගේම බැංකු සම්බන්ධයෙන් ඔයාලට අයිඩියා එකක් අවශ්‍යයි නම් වීඩියෝස් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒවට ඉක්මනින්ම වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.